මම අද ආවේ ගාල්ල තැපැල් සංකීර්ණයේ සහ එම ගොඩනැගිල්ලේ ඇති ඔරලෝසු කණුව ඇතුළට ගිහින් ඔබට පෙන්වන්න. සංකීර්ණයේ ඉහළම මාලයට ගියාම ඔරලෝසු කණුවට නගින පඩිපෙළ තියෙනවා. ඒ මගින් ඔරලෝසු කණුවේ ඉහළටම නගින්න පුළුවන්. දැනට මෙම කණුවේ වේලාව අක්‍රියව පවතින්නේ. මේ නඩත්තු කටයුතු බාර දීලා තියෙන්නේ ගාල්ල නාවික හමුදා කඳවුරට. උනත් නඩත්තු වන බවක් නම් පේන්නේ නැහැ. මේ සඳහා යොදාගෙන ඇත්තේ සරල තාක්ෂණයක් කියලා ඔබට පේනවා ඇති. පඩි දෙක තුනක් පහළට ගියාම තියෙන වීදුරු කවුළු වලින් මුළු ගාල්ල නගරයම වටේට ඔයාට බලා ගන්න පුළුවන්. ඔන්න ගාල්ලට ලොකු අමුත්තෙකුත් ඇවිල්ලා ඉන්නවා. ඒක ලොකු නැවක්. මම හිතන්නේ වරායට යන්න අමාරු නිසා මෙතන ඉඳන් වරාය අතර ප්‍රවාහන කටයුතු කරගන්නවා වෙන්න පුළුවන්. ගාල්ල නගරයේ සුන්දරත්වය අත්විඳින්න කියාපු තැනක් තමයි මේ තැන. ගාල්ල ලන්දේසි බලකොටුව ඇතුලේ තියෙන ඔරලෝසු කණුව තමයි ඔය පේන්න තියෙන්නේ. ඒ වගේම ගාල්ල ක්‍රිකට් ස්ටේඩියම් එක, ලංකාවේ දිගම බස් නවතුම්පළ වගේම ගාල්ල නගරයේ ඇති තවත් ස්ථාන මේ තැන ඉඳලා බලා ගන්න පුළුවන්. මේ තැපැල් කාර්යාලයේ තියෙන රිසෙප්ෂන් එක. මේ ඔබ දකින්නේ තැපැල් කාර්යාලයේ තියෙන කවුළු. ඒ සේවාවන්ට අනුව කවුළු කීපයක් ඔබට බලා ගන්න පුළුවන්. මුද්දර එකතු කරන්නන්ට තමයි පිලටලික් බියුරෝ එක තියෙන්නේ. ඒ වගේම sannivedana පියසකුත් තියෙනවා. අතීතයේදී තැපැල් කටයුතු සඳහා භාවිතා කළ උපකරණ තමයි මේ පේන්න තියෙන්නේ. විදේශ පාර්සල් කාර්යාලය මගින් විදේශිකයන්ට පාර්සල් යැවීම සහ විදේශයන්ගෙන් පාර්සල් ගෙන්වා ගැනීම ඉක්මනින් සිදු කරගන්න පුළුවන්. ගාල්ලට ශාක නිරෝධායන මධ්‍යස්ථානයක් තියෙන නිසා විදේශ පාර්සල් යැවීම ගොඩක් පහසුයි. දකුණු පළාතේ සියලුම තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාලවල කාර්ය මණ්ඩල පුහුණු කරන්නේ මෙම තැපැල් අභ්‍යාස ආයතනය මගින්. ඒ වගේම දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය, ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය වගේම තවත් කාර්යාල කීපයක් මේ සංකීර්ණය තුළ පිහිටා තියෙනවා. ඉතින් නව තාක්ෂණයත් එක්ක වෙනස් වෙන තැපෑලේ නව සේවාවන් වල අත්දැකීම විඳ ගන්නා ලෙස ආරාධනා කරමින් අදට ඔබෙන් සමුගන්නවා. නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනතුරු පරස්සමෙන් ඉන්න.